හායි කොහොමද ඔයාලට? අද ඉතින් මම පොඩි වීඩියෝ එකක් අරන් ඉන්නේ පිම්පල්ස් තියෙන අයට. ඇත්තටම මම දන්නවා පිම්පල්ස් තියෙනකොට ඒක මාරම වදයක් ළමයි. ඇත්තටම මේ වෙන වැඩක්වත් කරන්න හිතෙන්නේ නැහැ. අපේ මූණේ මොකක් හරි ගෙඩියක් තියෙනකොට. ඒක පිම්පල්ස් තියෙන අය දන්නවා ඇති. ඉතින් මම අද ඔයගලන්ට කියන්නම් ඇත්තටම ඒක මමත් පාවිච්චි කරපු එකක්. මගේ සෑහෙන්න මෙන්න මේ තැන් මේ දෙපැත්තේ තමයි මගේ සෑහෙන්න එන්නේ. මේ දෙපැත්තේ මේ නහයේ එනවා. ආයේ මෙන්න මේ සයිඩ් එකේ එනවා. දැන් ගොඩක් දුරට අඩු වෙලා තියෙන ළමයි මම බෙහෙතුත් ගත්තා. හැබැයි මට ඒ ගත්ත බෙහෙත් වලින් ෆේස් වොෂ් එක නම් ආයේ හොයාගන්නම බැරි වුණා. ක්‍රීම් දෙක නම් මම ඇත්තටම ගත්තා. එක ක්‍රීම් එක මම දිගටම යූස් කරනවා. අනිත් ක්‍රීම් එක නම් මම දැන් යූස් කරන්නේ නැහැ. ඔයාලට මම දැන් යූස් කරන ක්‍රීම් එක පෙන්නන්නම්. එහෙම පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඇත්තටම මේක යූස් කරලා බලන්න ගොඩක් හොඳයි. ඔයාලට මම පෙන්නන්නම් ඒකේ නම මොකක්ද කියලා. බලන්න මම පේනවද කියලා. අනිත් පැත්ත මේක තියෙන නම Fernex AC කියලා. ඒකේ නමයි Fernex AC කියලා තියෙන බ්‍රෑන්ඩ් නේම් එක. බෙහෙත් එකේ නම තමයි benzoyl peroxide. මේ පිම්පල්ස් ගොඩාක් තියෙන කෙනෙක් නම් ළමයි මේක යූස් කරලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. මේ අර පිම්පල්ස් හැබැයි තියෙන තැන් වලට විතරක් ගන්න. මේ පැචස් එහෙමත් නැකෙනවා ළමයි. මේ මගේ දැන් ආයෙ පැචස් ටිකක් තියෙනවා ළමයි මේ බලන්න. අර කලින් තරම් නැහැ ළමයි අඩු වෙලා තියෙන්නේ. ආයෙ ළමයි ඔයාලට ඕන නම් ආයෙ මේ ඇක්ටිනස් එක පුළුවන් පාවිච්චි කරන්න. මේකත් මම පාවිච්චි කරා දැන් මාසයක් විතර පාවිච්චි කරලා. මට ළමයි එක ක්‍රීම් එකක් ගගා ඉන්න බෑ. දැන් මේක දැන් ගොඩක් කලින් ඉඳලා ගානවා. මේක නම් අවුලක්ම නැහැ. ඇත්තටම ගොඩක් හොඳයි මේ Fernex AC කියන එක ළමයි. ඊට පස්සේ මට හිතුණා මේක පාවිච්චි කරලා බලන්න. මේකත් මම හැබැයි දැන් මේ ඉවර වෙලා තියෙන්නේ. මේකේ නැහැ. තව ටිකක් වගේ අරගන්න පුළුවන්. මේ එහෙම පිම්පල්ස් තියෙනවා නම් ළමයි ඇත්තටම මේක නම් ටිකක් ගණන්. මේක 2000 මම හිතන්නේ 2000 ගාණක් වෙනවා ඇති දැන් Fernex එක. මේක නම් ළමයි මම හිතන්නේ 1000 ගාණක් වෙනවා ඇත්තේ. එහෙම සල්ලි ගොඩාක් නැති කෙනෙක් ඉන්නවා නම් මේක ඉස්සෙල්ලා යූස් කරලා බලන්න. ඇත්තටම මට මේක ડોක්ටර් කෙනෙක් තමයි මේ ලියලා දුන්නේ පාවිච්චි කරන්න කියලා. මම නම් හිතනවා ළමයි ડોක්ටර් කෙනෙක් කියන එක හොඳයි. මම එපා කියන්නේ නැහැ. ඔයාලට එහෙම බයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ට කියලා ගන්න. හැබැයි මගේ යාළුවන්ටත් ළමයි මම මේක කියනවා. එයාලත් අරන් ගානවා. ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා. එහෙම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. බයි.